හරි වෙනුවෙන් එක සමාන ලක්ෂණ තියෙන වාහන දෙකක්. හැබැයි එකෙක් තාරාවෙක් අනිකත් තාරාවේ දෙන්නම ජපන් තාරාව දෙන්නේ. මේ Mitsubishi E-Wagon මේ Nissan Days එක සමාන ලක්ෂණ තියෙන්නේ. පොඩි වෙනස්කම් තියෙන අපි ෂෙල් එක ගත්තොත් ෂෙල් එකේ පොඩි වෙනස්කමක් තියෙනවා. ඊට අමතරව ඇතුලේ ඔප්ෂනල් පොඩි වෙනස්කම් ඇරෙන්න එක සමාන එක එන්ජින් ධාරිතාව සහිත වාහන දෙකක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලුවොත් සාමාන්‍යයෙන් 650 එන්ජින් ධාරිතාව සහිත වාහන කතා කරොත් WagonR තමයි හැමෝටම මතක් වෙන්නේ. හැබැයි WagonR වලට හොඳ රීප්ලේස්මන්ට් එකක් තමයි මේ තියෙන්නේ. එන්ජින් ධාරිතාව 650 ඒ වගේමයි ඉන්ධන කාර්යක්ෂමතාවය 20-22 අතර හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවක් තියෙන වාහන දෙකක් තමයි මේ Mitsubishi E-Wagon ඒ වගේමයි Nissan Days. මල්ටි ෆන්ක්ෂන් ඒ වගේමයි පුෂ් ස්ටාර්ට් ටච් AC මේ වගේ හොඳ ඔප්ෂන් තියෙන සුපිරිම වාහන දෙකක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලමු ගිහිල්ලා ඉන්ටීරියර් Mitsubishi E-Wagon එකේ කොහොමද ඉන්ටීරියර් තියෙන්නේ? ඒ වගේමයි Nissan Days එකේ කොහොමද ඉන්ටීරියර් තියෙන්නේ කියලා. හරි මුලින්ම ගත්තොත් අපි ස්ටීරින් එක හොඳ පහසු පොසිෂන් එකක් තමයි තියෙන්නේ. ඒ වගේමයි ඔටෝ බ්‍රේක්, ඔටෝ ස්ටොප් කියන ඔප්ෂන් දෙක තියෙනවා. එතකොට ඊට අමතරව රිට්‍රැක්ටබල් මිරර්ස් වගේ දේවල් ඒව කොහොමත් කලිනුත් ආවා. මේ වගේ ඔප්ෂන් තියෙනවා. ඉන්ටීරියර් ගත්තොත් ඉන්ටීරියර් මෙන්න මේ කලර් එක සාමාන්‍ය බේජ් කලර් එකට හුරු කලර් එකක් තමයි ඉන්ටීරියර් එකේ තියෙන්නේ. ඉතින් මේ තමයි සාමාන්‍යයෙන් Days Mitsubishi E-Wagon එකේ ඉන්ටීරියර් එක. අපි ගත්තොත් charging point එකක් තියෙනවා. USB charging point එකක්. ඒ වගේමයි storage area ගත්තොත් මේ විදිහට ඊට අමතරව මෙහෙම මේ වගේ ස්ටෝරේජ් ඒරියා ටිකක් අපිට බලා ගන්න පුළුවන් E-Wagon එක ඇතුලේ. අපි දැන් බලමු E-Wagon එක බූට් ඒරියා එකේ කොහොමද ස්පේස් එක තියෙන්නේ. මේ වගේ දේවල් ටිකක් බලමු අපි ගිහලා. යා. තවත් දෙයක් මතක් කරගන්න ඕනේ දැන් මේ E-Wagon එක මේ තියෙන Days එක. ඉතින් බලන්න මේ බ්‍රේක් ලයිට් දෙකෙත් වෙනසක් නැහැ. එකම වෙනස්කම තියෙන්නේ ලෝගෝ දෙකේ වෙනස්කම විතරයි. හරි අපි බලමු බූට් එක. බූට් එකේ හොඳ ස්පේස් එකක් තියෙනවා. ඉතින් මේ වගේමයි සාමාන්‍ය ඉතින් මේ දේ කොහොමත් 2017 18 මේ මොඩල් වලට ආවා. එහෙම කරාම හොඳ ස්පේස් එකක් ගන්න පුළුවන්. ඉතින් කොහොමත් පොඩි ෆැමිලි එකකට දුර ගමනක් වුණත් යන්න හොඳ වාහනයක් තමයි මේ E-Wagon එක. අපි බලමු දැන් Days එක. Days එකේ මේ E-Wagon එකෙන් වෙනස් වෙන පොඩි හරි වෙනස්කම් තියෙන ඔප්ෂන් ටික මොනවද කියලා අපි බලමු Days එකේ. දැන් ඉන්නේ Nissan Days එක ඇතුලේ මම වාහනට නැග්ග වෙලේම දැක්කේ මෙන්න මේ ඔප්ෂන් එක. E-Wagon එකෙන් වෙනස් වෙච්ච මෙන්න මේ ඔප්ෂන් එක touch AC. ඉතින් touch AC තියෙනවා. මල්ටි ෆන්ක්ෂන් කොහොමද තියෙනවා. මල්ටි ෆන්ක්ෂන් එක අපි දැක්කා E-Wagon එකෙත් තියෙනවා. ඉතින් ඊට අමතරව ඉන්ටීරියර් කලර් එකත් ඉන්ටීරියර් කලර් එක තිබ්බේ E-Wagon එකේ බේජ් කලර් එක. ඉතින් මේකේ බේජ් කලර් එක තියෙනවා. ස්ටෝරේජ් ඒරියාත් ඒ විදිහමයි. ලොකු වෙනසක් නැහැ. ඒ විදිහමයි. charging point එකත් මේ හරියි. ස්ටෝරේජ් ඒරියා මේ ඔක්කොමත් වෙනස්කමක් නැහැ. කිසිම වෙනස්කමක් නැහැ. E-Wagon එකේ Days එකේ එකම විදිහ තමයි ස්ටෝරේජ් ඒරියා පවතින්නේ. තව මම දැක්ක වෙනස්කමක් මේක පුෂ් ස්ටාර්ට්. E-Wagon එක අපි දැක්කේ P start. ඉතින් මේ ඔප්ෂන් මේක හැබැයි අපි මේ Days එක G grade එකක්. අපි මේ දැන් ඉන්නේ මේ Nissan Days එක G grade එකක්. ඉතින් මේ වගේ ඔප්ෂන් වලින් තමයි පොඩි වෙනස්කම් තමයි අපි බලා ගන්න පුළුවන් වෙන්නේ මේ Days එක ඇතුලේ. ඉතින් ඊට අමතරව පිටිපස බ්‍රේක් ලයිට්, ස්ටෝරේජ් ඒරියා මේ සියලුම දේවල් එක හා සමානයි E-Wagon එකේ සහ Nissan Days එකේ. හරි වාහනය ගැන කිව්වට ටෙස්ට් ඩ්‍රයිව් එකක් නොගිහින් බෑනේ. ඉතින් සාමාන්‍ය පුංචි කාරණියෝසේ අපි රිවිව් කරන ගොඩක් වාහන අපි ටෙස්ට් ඩ්‍රයිව් යනවා. ඉතින් මේකෙත් අමතක කරන්න බෑ ටෙස්ට් ඩ්‍රයිව් එක. ඉතින් මේ මම ආවේ E-Wagon එකේ. E-Wagon එකේ මට කියන්න බැරි විච් ඔප්ෂන් දෙකක් තියෙනවා. පළවෙනි දේ ලේන් ඩිපාචර්. E-Wagon එකේ වගේම Nissan Days එකෙත් ලේන් ඩිපාචර් කියන ඔප්ෂන් එක තියෙනවා. සහ ඔටෝ බ්‍රේක්, ඔටෝ ස්ටොප් කියන ඔප්ෂන් දෙකක් තියෙනවා. හරි අපි යන් අපේ ටෙස්ට් ඩ්‍රයිව් එක E-Wagon එකේ මම යන්නේ කන්දක. මම ඔයාලට මුලින්ම කිව්වා සාමාන්‍ය දුර ගමනක විශේෂයෙන් බදුල්ලේ වගේ පැති කඳු වැඩි. දැන් මම යන්නේ මේ කන්දක එන්ජින් එකට වැඩි බරක් නැතුව අපිට තේරෙන්නේ නැහැ ලොකු බරක් ඇදගෙන යනවා වගේ. හරිම ස්මූත් විදියට මේ කන්ද අදින විදිය
හොඳට තේරෙනවා 650 එන්ජින් කැපැසිටි වාහනයකින් අපිට බලාපොරොත්තු වෙන්න බැරි පිකප් එකක් මේ වාහනෙන් අපිට ගන්න පුළුවන්. මම අර මුලදි කිව්වා වගේ සාමාන්‍ය ෆැමිලි එකකට හරි කියුට් වාහනයක්, හරි ලස්සන වාහනයක්. EK Wagon ඒ වගේම Nissan Days කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ওই බජට් එකේ ගන්න සාමාන්‍ය ලක්ෂ 70 අතරනේ මගේ මේ වාහන මොඩල් දෙක යන්නේ. සාමාන්‍යයෙන් මේ බජට් එකේ ලක්ෂ 70 80 කියන බජට් එකේ අපිට Suzuki බ්‍රෑන්ඩ් එකකින් ගන්න තියෙන්නේ Suzuki Wagon R FX එකක්. FX එකක් එක්ක බලද්දී සාමාන්‍යයෙන් EK Wagon එක ඒ වගේම Days එක හොඳ වාහන දෙකක්, හොඳ පෙනුමක් තියෙන, හොඳ ලුක් එකක් තියෙන ලස්සන වාහනයක් තමයි මේ වාහන දෙක. ඉතින් Wagon Rම හොයන කට්ටියට යන්න පුළුවන් හොඳම රීප්ලේස්මන්ට් එකක් තමයි, හොඳ ඔප්ෂන් තියෙන හොඳ වාහනයක් තමයි මේ වාහන දෙක. හරි. අපි මේ බැලුවේ ලක්ෂ 70 ගණන් රේන්ජ් එකේ තියෙන 70 80 අතර මේ රේන්ජ් එකේ තියෙන 650 එන්ජින් දාතාව සහිත වාහන තමයි මේ වාහන දෙකක් තමයි අපි ඔයාලට පෙන්වන්නේ. ඉතින් ෆැමිලි එකට හොඳටම ගැලපෙන Wagon R එක තරඟ කරන්න පුළුවන් කියන Wagon R FX එකක් නේ මේ බජට් රේන්ජ් එකේ තියෙන. FX එකත් එක්ක හොඳට තරඟ කරන්න පුළුවන් හොඳ වාහනයක් තමයි මේ තියෙන්නේ. හොඳ වාහන දෙකක් තමයි මේ තියෙන්නේ. එකම ලක්ෂණ පෙන්වනකොට මම මුලින්ම කිව්වා වගේ එකම ලක්ෂණ තිබ්බට ජපන් තාරාව දෙන්නේ තමයි මේ තියෙන්නේ. ඉතින් පුංචි කාර් නිවසේ මේ අන්ලිස්ට් වාහන පුංචි කාර් නිවසට ඉම්පෝර්ට් කරන අන්ලිස්ට් වාහන මේ සියලුම දේවල් ඔක්ෂන් ග්‍රේඩ් එක අපි ගේන්නේ 4.5ට වඩා වැඩි ඒවා. ඒ කියන්නේ හොඳම තත්ත්වයේ වාහන. හරි බොක්කයි ඉදිරියේ අපි ඒ බව තහවුරු කරනවා. පුංචි කාර් නිවසේ පිටුලා තියෙන ඉන්ස්පෙක්ෂන් යුනිට් එකක්. මේ ඉන්ස්පෙක්ෂන් යුනිට් එකේ දාලා අපි මේ වාහන නැවත පරීක්ෂා කිරීමට ලක් කරනවා. ඉතින් ඔයාලට ඕනි අන්ලිස්ට් වාහනයක්ද රෙජිස්ටර් වාහනයක්ද? ඔයාලට පේනවා පුංචි කාර් නිවසේ මේ තියෙන 650 එන්ජින් දාතාව සහිත වාහන කලෙක්ෂන් එක. ලංකාවේ වැඩිම වාහන 650 එන්ජින් දාතාව සහිත වැඩිම වාහන කලෙක්ෂන් එකක් තියෙන එකම තැන තමයි පුංචි කාර් නිවස. ඒ බව ඔයාලා දන්නවා. රෙජිස්ටර් අන්රෙජිස්ටර් මේ ඕනම වාහනයක් ගන්න හොඳම තැන තමයි පුංචි කාර් නිවස. ඉතින් එන්න පුංචි කාර් නිවස. අපි ඉන්නවා උදව් කරන්න.